බුදුහාමුදුරුවෝ දේශනා කළානේ වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ කියලා. අවෛරයෙන් පමණයි වෛරය සංසිඳෙන්නේ. ඉතින් පින්වතුනි වෛරය කියන එක සංසාරයෙන් සංසාරයට ගමන් කරනවා. ඔබ ඒක දන්නවා. මතකනේ අර සේරිවානිත ජාතකය මසුරු සේරිවානිච වෙලෙන්දා සාධාරණ යුක්ති සහගත කච්චපුට වෙලෙන්දාට වෛර කරලා රන් තලියට ලෝභ කමින් ලය පැළුලා මියදුනා. එය සංසාරෙන් සංසාරයට ආවානේ වෛරයෙන්. පලිගන්න බුදු වුණ ආත්මයෙන් දේවදත්ත උනේ ඒ වෛරය නිසානේ. ගල් පෙල්ලුවා දුනුවායන් යෙදෙව්වා රා කල 16ක් පෝලා බුදුන් අසන්ට පෙරමගට එව්වනේ පින්වතුනි. බලන්න වෛරයක මහත. ඔයාලත් හිතන්න තමන්ට වෛර කරන තමන්ට දුක් දෙන තමන්ව රිදවන අය එක්කවත් ඔබ වෛර සිතක් ඇති කරගන්ට එපා. පලිගන්න සිතක් ඇති කරගන්ට එපා. කෝප සිතක් ඇති කරගන්ට එපා. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ. වෛරයේ ගිනිදැල් වෙනුවට සංසිඳීමේ සුවය විඳින්න. ඔබ සංසිඳීමේ සුවය විඳින්න. බුදුරජාණන් වහන්සේගේ බුදු වදන පිළිගන්න පින්වතුනි. ඔබ නිවෙන්න. කොතරම් ඔබට වෛර කරත් වේදනා ගෙන ආවත් දුක්ගින්දර දුන්නත් ඔබගේ ධනය විනාශ කරත් ඔබව අවතක්සේරු කළත් ඔබගේ අවස්ථාවන් පැහැරගත්තත් එවැනි පව්කාර මෝඩ මිනිස්සු එක්ක ගැටිලා ඔබ ගිනිගන්නේ නැතිව නිවෙන්න පින්වතුනි නිවෙන්න. ඔව් නිවෙන්න. එවිට ඔබට මහා සිසිලසක් සැනසුමක් දැනෙනු ඇත. නැතිනම් ඔබට ලෝදියේ පැහිනාසේ වෛරයෙන් පැහි පැහි දුකසේ කල්ගත කිරීමට සිදුවෙනවා. එක සංසාරෙන් සංසාරට යනවා. ඔබ ඉන්නේ වෛරයේ ගිනිදැල් අතර. එහෙම වෙන්ට එපා. ඔබ බුදු වදන පිළිගන්න සිසිලස අත්විඳින්න මෛත්‍රී කරන්න.